කට්ටිය කියන්නේ මුලින්ම කිඩ් බලමු කියලා. අපි කිඩ් බලන්න යම් මේක මචං සුපිරි සුල්තාන් account එක. පට්ට සුල්තාන් account එක. පට්ට පදිරි. ලංකාවේ වැඩිම like තියෙන account එක මම මේක ආයෙත් මතක් කරනවා. ඒක ආයෙත් මතක් කර යුතුයි. ලංකාවේ වැඩිම like තියෙන account එක දැනට. හරිද? ඉතින් guys අපි යන් එන මුලින්ම කිට් ටික බලන්න යම් මචං. ඔන්න තියෙනවා. මේ උඹලට ස්ක්‍රීන්ෂොට් දාලා නේ තියෙන්නේ. ඒ කාගේ හරි සූසත් දැක්ක යනවා බා. පේන මේ ඔන්න boys සුපිරිම account එකක review එකක් ඔයාලට ගේන්න යන්නේ. හරිද? ඒ සූසත් දැක්ක යනවා බං විසීගෙන්ද? නෑ විසී මියුට්. කාගෙන්ද නැහනේ? ඉසුරු උඹෙන්ද ඔයද? මගෙන් නෙමෙයිනේ. උඹෙන් තමයි උඹ විතරයි මයික් on. මම ගේම් එකේ මයික් ඉවරයි. ඒත් එක්ක මම ඔයාලට තව පොඩි මුලින්ම ඕවා ඔක්කොම පෙන්වන්න කලින් ඔයාලා ඔය ඔක්කොම පෙන්වන්න කලින් ඔයාලා සමහරක් විට මේ chat එකේ කට්ටිය දැකලත් නැතුව ඇති. හරිද? මේ මම දැන් පෙන්වන්න යන එක chat එකේ කට්ටිය දැකලත් නැතුව ඇති. හරිද? මමත් දැකලා නැහැ. මේ දකින්නේ මම පළවෙනි පාරට. ඔයාලා සමහරක් විට දැකපු අය ඇති. මම දකින්නේ පළවෙනි පාරට. හරිද? අවංකෙන්ම හිතට අවංකෙන්ම මචං උඹලා කියපන් මීට කලින් මේ මම පෙන්වන්න යන එක උඹලා දැකලා තියෙනවද කියලා. හරිද? මේක දැකලා තියෙනවද? මම නම් මේ first time දැක්කේ. හරිද? first time දැක්කේ කියන්නේ මේ Ragnarok එක නෙමෙයි. Ragnarok එක open නොකරපු bundle එකක් මචං මේ account එකේ තියෙනවා. හරිද? මේ ඔයාලා දැකලා තියෙනවද? මම නම් සිරාවන මේ අවංකෙන්ම කියන්න බෑ. මේ මම පළවෙනි පාරට දැක්කේ. open නොකරපු bundle එක. Ragnarok open නොකරපු bundle එකක් ඔන්න තියෙනවා guys. මම නම් දැකලා නැහැ. අවංකෙන්ම කියන්න බෑ මචං. හරිද? මේ ඒ ඔය gift කරන්න වේද බා? කඩෝ gift කරන්න පුළුවන් නම් අම්මෝ නේද? අම්මෝ නේද? chat එකේ කට්ටිය දැකලා තියෙනවද? අවංකෙන්ම දැකලා තියෙනවා. මම දැකලා නැහැ බං. මම දැකලා නැහැ. හොඳේ. මේ මම දැකලා නැහැ. මේ මම මේ පළවෙනි පාරට දැක්කේ. හොඳේ. දැකලා තියෙන කට්ටිය ඇති. මම දැක්කේ පළවෙනි පාර. මම කියන්නේ මේ live එකකින්වත් කොහෙන්වත් දැකපු කට්ටිය නෙමෙයි. account එක log වෙලා මේ වගේ දැකපු කට්ටිය කියන්නේ. හරිද? හිතට අවංකව කියන්නේ. ඉතින් මම දැකලා නැහැ. මම මචං ඔන්න මම අද දැක්කා. හරිද? ඉතින් මේ ඔයාලට පෙන්නන්නම් guys ඔන්න තියෙනවා bundle 793ක්. ඒ කියන්නේ shirt 1238ක් තියෙනවා. shirt collection එක ටිකක් අඩු වුණාට මචං අඩෝ grand price එහෙම මචං විමානයක්. හරිද? මේ grand price එහෙම විමානයක් මචං grand price එහෙම අම්බානයකට තියෙනවා. හරිද? ඔන්න boys ඔයාලට පෙන්නන්න යන්නේ. මුලින්ම කොහොමද බං කිට් අන්දගෙන එන්නේ? මේ තියෙන පිළිවෙලට ෆුල් එක දාලා පෙන්නමුද? අඩෝ 1200 ගණන් කොහොමද බං දාලා පෙන්නන්නේ? අර ටික පෙන්නවනම් හරි වමනේ අර උඩ තියෙන බන්ඩල් වලින් දාලා වෙන්න. මෙතනින්ද? එතකොට බං මේ 1200 ගණනක් තියෙනවනේ බං මෙතන. එතකොට ලේසිනේ. උඩම තියෙන ඒඩි ඔක්කොම දාන්න පුළුවන් බා එකපාර. වෙනම තියෙනවා ලොකුවට ස්පෙෂල් නැහැනේ. මේකෙන් දාමු කියලාද කියන්නේ? ඕෙන් දාන්න ලේසි. ෆුල් කිට් එක. අරන් පෙන්නන්න වැඩි ලේසි. එහෙනම් මේෙන් පෙන්නන්න නේද boys? මේකෙන් පෙන්නන්න නේද? ප්‍රයිස් එක ඔයාලා අන්තිමට මචං අපේ කට්ටියගෙනුත් අපි අහලා බලමු. මේ ඔයාලත් මේ රිවිව් එකෙන් පස්සේ අපි කතා කරමු ගාන. හරිද? ඔන්න boys මම ඔයාලට පෙන්නගෙන යන්නේ මචං. ඔන්න අඩෝ මේ බලපන් ඔය. boys grand price එක මචං අම්බානේකට තියෙනවා. මේ ඉසුරු සුපිරි account එහෙම උඹ ඉසුරු ඩිස් එකට වරෙන්කෝ. එස් grand price එහෙම මචං කියපන් මට එහෙම ලොකුවට දන්නේ නැහැ. අර grand price තමයි. ඉසුරු වරෙන්කෝ. ලයිව් එක බලන්න. ලයිව් එක ඩිලේ නේ බා. ඉස්සරෙන්කෝ. මම නේද ඩිසයින් කරා තප්පල දෙනවා ඩවුන්ලෝඩ් කරා. ඩවුන්ලෝඩ් කරා වරේ. අපි එතකම් බලන්න. ඔන්න boys මචං ඔයාලට පෙන්නගෙන යනවා. හරිද? ඔන්න තියෙනවා බුයඩේ සෙට් එක තියෙනවා මචං. ඔන්න boys cobra bundle. ඔන්න මචං naruto. මොකද මේ naruto දුවගෙන එන්නේ? ඔන්න boys මම ඔයාලට පෙන්නගෙන යනවා කොල්ලනේ. ඔයාලා බලන්න. I think සුපිරිම කිට් සෙට් එකක් තියෙනවා. ඔයාලා ආස කිට් එකක් තිබ්බොත් හෝ කියලා දාන්න කමෙන්ට් එකක්. මම එතකොට ඉක්මනට නතර වෙන්නම් ඈ. හරිද? මේ නිකන් පොඩ්ඩක් මචං අපේ ඩීමනයා වගේ බං. පොඩි ලුක් එකක් නැද්ද ඩීමනයාගේ මේ? පොඩ මූණේ තියෙනවනේ ඩීමන් කියලා ලුක් එකක්. ඒ සීන් එකක් තියෙනවා උඩේ. ඔය ඔන්න ඔයාලට මම කිට් සෙට් එක පෙන්නගෙන යනවා ගැම්මට පට ගාලා.
මේ අර ෂර්ට් වලින් පෙන්නද්දි මරු බම් මේකෙන් පෙන්නද්දි නිකන් මට ඒ නමුත්තක් දැනෙනවනේ බා. මුලින්ම තියෙන්නේ කක්කි කිට් එක. ඔව් බම්. ඔව් බම් මේක අපි මේකෙන් මුලින් බලමු. අරගේ මුලින්ම බං කක්කි කිට් එක තියෙන්නේ බා. ආ අඩේ උඹේ account sell කරනවද බං? ඩගී ස්ටෝ එකට එන්න. මම sell කරනවා වගේ තමයි ඩගී ස්ටෝ. හොඳේ. ඕකේ උඹේ එකේ තියෙන අර emote එක නෑනි. අම්මේ ඉතින් ඒ emote එක මචං කීයක් දීලාද අපි ගත්තේ? අර බර ගානක් දීලා ගත්ත එක වා. අරක ස්පෙෂල් බයි සොන්න මචං හැමෝම ආස කරන ෆ්‍රී ෆයර් එකේ මචං ඓතිහාසික පළවෙනි එලයිට් පාස් කිට් එක. ඉතින් හැමෝම දන්නවා සකුරා. ඉතින් මචං හැමෝම ආස කිට් එකක් මෙන්න තියෙනවා මචං. මේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක නේද? ඕක නම් දන්නේ නැහැ. ඕක නිකන් සාමාන්‍ය බණ්ඩල් යන්නේ. මනිසා. බේ මේක ග්‍රෑන්ඩ් ප්‍රයිස් නේ අරකේ? නෑ. ඕක ග්‍රෑන්ඩ් ප්‍රයිස්. ග්‍රෑන්ඩ් ප්‍රයිස් කියන්නේ ඒ ඉන්කියුබේටර්. මේ අහපංගෝ. ඕක ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක. ඕකේ. ඔහොම ඉඳපන් ජුට්ටප්පම් මේ රෙද්ද. මේ එකින් එක දදා මාරු කරන්න ගියහම මචං ඇමිනේෂන් එනවා. අපි ෂර්ට් එක මුලින්ම බලෙමු ඈ. ඔයාලා ෆුල් බන්ඩල් දන්නවනේ. ඔන්න බොයිස් ෂර්ට් එක මන් දාගෙන යන්නම් හරිද? ෂර්ට් එක දාගෙන යන්න මෙන්න ග්‍රෑන්ඩ් ප්‍රයිස් හොඳේ. ග්‍රෑන්ඩ් ප්‍රයිස් ආකාරයක් ගයිස් මෙන්න මේ. මෙන්න මේ පේනවනේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් ආකාරයක් බොයිස් One Punch Man කිට් එක මෙන්න රැග්නරොක්. ආයිති මේ කට්ටිය ඉතින් ආස කිට් එක. ඊට පස්සේ මෙන්න මචං ග්‍රෑන්ඩ් ප්‍රයිස් ගෝල්ඩන් ෂේඩ්ස්. ඔන්න බොයිස් අපේ කවුද B2K නේ. B2K මතක් වෙන කිට් එක. මෙන්න මචං අම්මට උඩු මොකද්ද බම් මේ කිට් එක? ආර කියනිත් කිට් එක. ඔන්න බොයිස් ජෝකර්. ජෝකර් මූන් එකේ කොල්ලා. ජෝකර් මෙන්න මචං. ඔන්න තියෙන මොකද්ද බම් මේ අයියෝ මතක් වෙන්නෙත් නෑ බං. හීපොප් තුන්වෙනි ලයිට් එක නේවා? තුන නේද? තුනක් දෙකද? දෙක. සකුරා හිපොප් අනිත් එක සකුරා හිපොප් අනිත් එක මොකද්ද බං? තුන මොකද්ද? අර ෆේස් එක තියෙන්නේ බර කූමි මූණ වගේ දු. හරි යකා මූණ අර අමුතු මූණක් තියෙන එක නේද? ඔව් කැත එකක් තියෙන. කැත එක. ඔන්න බයි සකුරා ඔයාලට සකුරා පෙන්වන්නේ ඔන්න කිට් එක දාගෙන යනවා මචං. මෙන්න වින්ටර්ලෑන්ඩ් නම්මනම්. මෙන්න ගයිස් රැම්පේජ් බුයාඩේ කෝබ්‍රා නරුටෝ. මෙන්න බයි ෂර්ට් එක මම ඔයාලට දාගෙන යනවා මචං. බලන්න සුපිරි ෂර්ට් තිබ්බොත් ඔයාලා හෝ කියන්නේ. ඔයාලා හෝ කියන්නේ ඉසුරු ආවද? ඉසුරු ඇවිල්ලා ඉන්නේ. ඉසුරු බල්ලා කියපන්. බල දෙන්නම් බල්ලා කියපන් ඈ. විෂය නැද්ද මන්දා? ඔන්න බොයිස් ගාන අන්තිමට කතා කරමු. මුලින්ම මචං මුලින්ම බල්ලෙමු මචං. අයි මේ ඒස්ද මන්දා බං. ඒස්ද මන්දා පල්ලෑ මැති අපි පල්ලෑට බෑ. සුරු ගන්නද? ඔන්න කොල් මේක මොකද්ද බං? මේ ළඟදී ආපු එක නේද? ගෝල්ඩන් ෂේඩ් එක අනිත් එක. ඔව් ඕක අලුත්ම ගෝල්ඩන් ෂේඩ් එක. ඒක ලුක් නේ බං මේ ළඟදී නේ ආවේ. පූමා එක තියෙනවා ගයිස් පූමා එක තියෙනවා. පූමා එක නම් ගොඩක් ඒවල තියෙනවා. මේ මොකද්ද බං? එලයිට්ද? ඔය අර මේ පූස පයින් එක නේ. ඕක. මොකද්ද මේ? පෝල් මේ මොකද්ද බං? එලයිට්ද? ඕ ෆෙඩට් ටීල් ආපු යබ්බන් අර ඇනිමේෂන් එක. මේ ළඟදී ආපු එකක්ද? කහ එක නෙමෙයි මං කිව්වේ එහා පැත්ත එක. කහ එක මොකද්ද? වෙඩියන් සීන් එකේ තියෙන ඇනිමේෂන් එක එකනේ. ඕක ඕන මොකද්ද මන්ද? මේක පරණ ෆේඩර් ඩීල් යන්නේ. කළු එක. ඔව් ටිකක් පරණයි. ඒ කහ එක දන්න කවුරු හරි ඉන්නවද? ඒ කිට්ටේ මං අද බන් දැක්කේ. ඒ ග්‍රෑන්ඩ් ප්‍රයිස් එකක් වගේ මොකේ හරි. ඒකනේ බං. අම්මට මේ තියෙන්නේ ඒකේ අනිත් කිට් එක. මේ තියෙන නිල් එක. නෑ ඔය වෙන එක. නෑ ඒකම නෑ වෙන එකක් නේවා. ඒ නිකා එකම ළඟ තීම් යන්නේ වා. අඩෝ මේ දැකලවත් නැති මේ කිට් එකක් තියෙන දැකලවත් නැති කියන්නේ පරණ ඒවා බං. මේ මොකද්ද බං? ග්‍රෑන්ඩ් ප්‍රයිස් එකක්. ග්‍රෑන්ඩ් ප්‍රයිස් යන්නේ. ඕනේ.
ඒ යකෝ බම් මේකේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් ආකර යන්නේ බා. මම යන්නේ අරකට ග්‍රෑන්ඩ් ප්‍රයිස් නම් තියනවද වන්දලා? ඒ වගේ බා. නෑ ඒකෙත් තියෙන ඔය ටිකම. ඒකේ තියනවද ඔය ටික? ඔව් අපි ඉතින් ෆුල් රිවිව් කරේ නෑනේ බා. ආ. මේ මොකද්ද බා? ඕකත් ෆෙඩට් ටීල් ලාව මොකක් හරි තමයි. අමුතු ඒවා තියනවද බා? ඒ අමුතු ඒවා තියෙනවනේ එන්නම් බා. බොයිස් අමුතු ඒවා තියෙනවනේ බා. ඒ ගගනගාමියෝ ඉන්නවා. මේක කරා. අර ඒක පඹය. අඩේ අන්දන්න ලස්සන ඔය උඩ ටික. අරවට ආවේ. අන්දන්න ලස්සන කිට් ටිකක් තියෙනවා. මේකද? නෑද? යාර උඩම දිවිච්ච ඒවානේ. අර මතරයින සීන් එකේ තිබ්බවා මොකද්ද මට මතකයි. ඔයාලට මේ ටික දාගෙන යන්න. බොයිස්. මොකක් හරි ඔයාලා ආස කිට් එකක් තිබ්බොත් කියන්න අපි නතර වෙමු ඈ. මේ එක නේද? නෑ මේක නෙමෙයිද? මේ ලයිට් නේවා? නෑ මේක නෙමෙයි. මේ වගේම නේද අරගත්? මේක නෙමෙයි. යකඩ ඔළුව තියෙන්නේ ඔය වගේම නේද? මට මෙන්න සීත බූතා කොල්ලෝ ආස කිට් නම් තියෙනවා මචං. වෙන්න කොල්ලෝ ආසේවා මේක මචං දන්නවා කියන්නේ මචං මේක ඇඳගෙන උඹ මචං මැච් ගැව්වා කියන්නේ උඹ එකෙන්ම වැඩ්ඩෙක් ඈ. ඔව් උඹ පරණ ඩයල් එක උඹ chat එකේ ඉන්නවනම් මේක ඇඳගෙන මචං මැච් එකක් ගැහුවා කියන්නේ උඹ එකෙන්ම වැඩ්ඩෙක් බා. හරිද? උඹ එකෙන්ම වැඩ්ඩෙක්. ඔන්න බොයිස් ගැම්මට ඔන්න දාගෙන යනවා ඔයාලා බල්ලා කියන්න. ඕ ජස්ටින් බීබර් ඔන්න බොයිස්. වව්. ඔන්න කොම්බ්ලනේ. ලස්සන එකක් තිබ්බොත් කියන්න කොල්ල කරලා සෙට් එක. අපි නතර වෙමු ටික වෙලා. මේ මොකද්ද බම් මේ ටයි එකක් දාලාමු. BTS එක ගැලපෙනවා. මේ මොකද්ද බම් මේ ඇදගෙන ඉන්නේ? මොකද්ද බම් මේ කිට් එක? ෆෙඩට් ටයි එකක් දාලා ඉවරලා මොකද්ද බම් දන් ඇලක් බැඳගෙන ඉන්නේ. මොකක්? ඔන්න බොයිස්. ඇටමැස්ස බං. එල මේක මොකද්ද? අමුතු ඒවා තියෙනවනේ බං. අමුතු ඒවා තියෙනවනේ බං. මොකද්ද බං මේ ෆීනික්ස් සින් කියලා තියෙන්නේ. මේ අමුතු ඒවා තියෙනවනේ බං. ෆීනික්ස්. ලස්සනේවා තමයි කොල්ලු දිලිසෙනෙව්වා. අමුතු ඒවා තියෙනවേ. අමුතු ඒවා තියෙනවා මචං. ඔන්න මන් ඩෝන් ගාලා දාගෙන යන්නම් කොල්ලනේ. ඊට පස්සේ අපි මේ යන්න අම්මට මේ බලපන් කිට් 3 තියෙනවා බම් මේ මං කිව්වේ. කිට් 3 තියෙනවേ. ෆීමේලුත් එහෙමයි ඈ. මේ මොකද්ද බං? කෝ මේ කිට් එක? ඒ අර ඩීමන යට ඉන්න පොඩ්ඩක් බලන්න. ඕක මේ අරක මොකේටද? ස්ටෝරියේ මාස්ක් එක තිබ්බ මට ඒක. ඩීමන ඉන්නේ. මොකද්ද මේ ඕකේ ස්ටෝරියේ තිබ්බ ඔය මාස්ක් එක මට මතකයි. පට ගාලා කිට් එක දාගෙන එනවා. ඔයාලා ලස්සන තැනක් තිබ්බොත් මේ මචං මේ එකම જાතියේ මචං මම්මට සිරි වෙන්න තියෙනවා. වේ එකම જાතියකින් ඉමන් වගේ එකක්. ඒකත් එංග්‍රි බේටර් බා. ඔය ඩීමන් කවුද බම් මේ වොයිස් චේන්ජ් කරන් කතා කරන්නේ? වොයිස් චේන්ජ් කරනවා. ඉතින් ඒක කැතයි බා. සතුට ආදරේ ඉනිම ඒකයි. ඔන්න බොයිස් ඉතුරු කිට් ටිකත් අම්බෝ මින්න බලපන් මේ. මං කිව්වේ මචං මේ කිට් 3 තියෙනවා කියලා. කිට් 3 තියෙනවා කියලා. මෙන්න මනි හේස්ට් එක.
මං කිව්වේ උඹලට කිට් 3 තියෙනවා කියලා මචං. අරගත් ග්‍රෑන්ඩ් ප්‍රයිස් ඔය වෙන්න මචං. කට්ටිය ආසේව මේ. කට්ටිය ආසේව මේකද? සුදු කොණ්ඩ නෑ කොකද ග්‍රෑන්ඩ් ප්‍රයිස්? උඩ වම් පැත්ත මේකද? උඩ මේකනේ මේකනේ. මට පේන්නේ නෑ අන්න එක ඔන්න ග්‍රෑන්ඩ් ප්‍රයිස් සාගරයක් බොයිස් ග්‍රෑන්ඩ් ප්‍රයිස් සාගරයක් ඈ. මෙන්න මේ මං කිව්වේ උඹලට මේ 3 තියෙනවා කියලා මචං කිට්. ඒක නිල් එක කොල්ලෝ ආසේව මෙන්න මචං ලෝකේෂ්ගේ මනේ. වෙන්න 1 2 මේ අම්මෝර් වෙන්න බොයිස් ඔන්න මං කිව්වා වගේ කිට් 3 තියෙන්නේ. ෂේඩුත් 3ම ෂේඩ් නා ඔක්කොම ටික තිබ්බනේ. ෂේඩ් බන්ඩල් 4ම තිබ්බා. ෂේඩ් බක් ගෝල්ඩන් ෂේඩ් නම් මන ඒ වගේ නේවි ෂේඩ් තියෙන යට. මෙන්න මේ ලයිට් පාස් එක ආතල් නේවා ඉස්සර මතකද මේක දිද්දිවක් හෙන්න සතුටෙන් හිටියේවා. මේක මචං අවංගෙන් උඹලට මේක මතකයි නං උඹලට මේක මතකයි නං හරිද? උඹලට මේක මතකයි නම් මචං උඹලා ලෙජන්ඩ් කෙනෙක් බං සිරාවටම ගේම් එකේ හරිද? මේ ඒ ලයිට් පාස් එක. ඔන්න බොයි සම්බෝ මෙන්න කොල්ලෝ ආසේව මෙන්න මේ. එන්න කොල්ලෝ ආසේව ගයිස්. ස්ටාදාපම් බයිකේ ඔලුව. ඔන්න කොල්ලෝ ආසේව. අම්මෝ මම මේ කිට් එකට නම් බුදු ආසාවක් තියන්නේ ඇයි දන්නේ නැහැ බං. ඕ මේ කිට් එකට නම් මං එන ආසයි බං බොරු කියන්න ඕනේ නැහනේ. මේ කිට් එකට මං පට්ට ආසයි බං. ඈ එනේ රස්ත ලුක් එක ගන්න නිකන් ගෑන්ග්ස්ටර් දෙන්නේ. ඒකේ එන මාර ලුක් එකක් බං තියෙන්නේ. ඒකේ හෙනම ලුක් එකක් තියෙන්නේ. ඔය 8 නේද? 8 චිකන් එකට පස්සේ එක. චිකන් 7 මේක 8. ඔකනේ ඩීප්ස් ගානි මෝඩ් එක දුන්නේ. නෑ 7 අතවන්න එකක් දුන්නේ බං උඩ පැත්ත. මේකේ තමයි අර පැත්තට අතවන්න එකද? නෑ. එහෙනම් මොකද්ද? අන්න ඔව් පැත්ත ඒක තමයි. ඔව්. අර බම් මෙහෙම අර කකුලත් එක්ක බම්මනන්නේ. උඹලා hina වෙන්න බෑ. ලොකු කරලා නම් පෙන්නන්නේ නෑ. පාඩුවේ ඉදපල්ලා. උඹේ මාව ජෝකියට ගන්නවා. ගයිස් ඔන්න ඔයාලට කිට් එක පෙන්නගෙන යනවා. ඒ මොකෙද්ද? ඒකත් මේ දැකලා නැති මචං කිටුත් තියෙනවා බං අමුතු ඒවා. දැකලා නැහැ කියන්නේ මේ අපේ රීජන් එකේ ආපු ඒවා තමයි ඈ. මොඩරේටර් නෙමෙයිනේ මේක. මේවා ඒවා දාගෙන ගහලා නැහැ කියපන් උඹ. ඔව් බං. අච්චර තියාගෙන. මගේ එකේ තියෙනවා ඇති මගේ එකේ තියෙනවලු වෙත්. මම පල්ලයට ගිහිල්ලා මචං ඇඳුම් ගබඩ වැදලා නැහැ නේ බං. ඒකනේ සීන් එක. එතකොටම පැය කාලක් ඉවරයි ලයිව් එක. ඇත්ත බං. ඇඳුම් අම්මාරු කරන්න මචං අල්මාරිය ඇතලා බං. පැය භාගයක් විතර යනවා ඉතින් බෑනේ. හැමදාම එක. හැමදාම ඇඳුම් 10ක් විතර තියාගෙන හොදන් දිනවා බං මාරුවට. මේ පට්ට ලස්සන කිට් අඩෝ කිට් කලෙක්ෂන් එකක් තියෙන හොඳයි. වෙන්න ජාතික කිට් එක මං ගියට කියඳපු. ඒ සාස එකක් ඈ. ස්ටා වැඩි. වැඩිනේ. ඊට පස්සේ මොනාද බම් මේ කිඩ් බා? ඔය අර රෑන්ක් ඕකන දුන්නා. සර මට මේ මොකද්ද බම් මේ? ආයි වයිවාරණ කිට් තියෙනවා ඈ. නෑ ඕක වයිවාරණ කිට් තියෙනවා. මේ කිට් එක නේ බං අර තියෙන්නේ. කොකද? මේක මැද තිබ්බු. අර මේකද? කිට් එක. මේක අන්න ඒක. ඔව්. අර AW මැත් එක්ක ආයෝග නේ බං. පරණ අඩි AW මැත් තියෙන. පරණ මේ මොනා ගහපුවමද බම් මේක හම්බුනේ? ඒස් ගහපුවම හම්බුනේ. මේ රොයි CS නේ. මේ තප්පරැද්දියා. අපි ඉතුරු ටික බලමු තප්පරැද්දියා මේ YouTube එකේ බං. chat එක ඔප්පුනවා මගේ. හරි මෙන්න මේ මං කිව්වේ මං කිට් 3 තියෙනවා කියලා උඩ මේකක් තිබ්බ මෙන්න මේ පල්ලෙත් මොකමයි උනේ. අඩෝ බම් මේක කිට් නම් බං. ග්‍රෑන්ඩ් ප්‍රයිස් ඒව නෑවිලා ඈ. වෙන්න මචං ඒ ෆුට්බෝල් ෂර්ට් ටික කොහොමද? කට්ටියද යට ඇත්ති බං මේ කට්ටිය දන්නවනේ මේ ෂර්ට් එක මොකක්ද කියලා නේ කොල්ලනේ. කොල්ලෝ ඔයාලා දන්නවනේ. අපි පෙන්වන්න දෙයක් නෑනේ. එකනේ. ඔව්. මෙන්න මේකෙත් මචං අඩෝ කිට් 3 තියෙනවා බං. ආගේ කොළ පාට එකක් තියෙනවා. අම්මට මේ මොකද්ද බං? 4ක්. මොකක්ද එක 4. ඒ අර 1 punch man එක අරගෙන බා. ඕකත් කොයි එකද? අර මේ M4 නැත් එක්ක ආවේ බා.
ඒ මට මේ කිට් එක මතක නෑනේ බා. මට මේ කිට් එක මතක නෑනේ බා. ඕක ඒ දවස්වල වට්ටම. ඕක ඇඟ මරු. ඒ අඩෝ සුපිරියක් ඒක ඈ. ඒ අමුතු ලුක් එකක් තියෙන්නේ බා. ඔව් ඔය මේ ෂර්ට් එක මරු බා. උඩ කොටස අඩෝ ඒක අමුතු ලුක් එකක් තියෙන්නේ ඔයි. ඔව් ඔය ගොඩක් එකක් නෑ. අඩෝ ඒක පට්ටම ලුක් එකක් තියෙන්නේ ඈ. ඔය ස්ටෝරි තිබ්බා. අම්මෝ මේ මං උඹලට කිව්වේ බං. second price එක third එක. ඔව් මේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් එකයි සෙකන්ඩ් එකයි තර්ඩ් එකයි බං ඒ ප්‍රයිසස් සෙට් එකම තියෙනවා බං. ඔන්න කොල්ලනේ මේක ගන්න කෙනෙක්ට ගන්නත් පුළුවන් ඈ. අපි අන්තිමට ගාන සාකච්ඡා කරමු ගයිස්. හලෝ ඒස් ඔව් හලෝ ගොඩක් කාලෙක ඉන්නේ මොකද? මේක රිටර්න් කරේ නැත්තම් කොහොමද? මේක රිටර්න් කරේ නැත්තම් කොල්ලෝ ආසේ වේ. ඔව් කොල්ලෝ ආසේව මචං මෙන්න මචාර B2K ගේ මචං මල්ලි. හරිද? මෙන්න මේ පරණ මේ මෙන්න මේ මං කිව්වේ බං ප්‍රයිසස් 3 තියෙනවා කියලා. ඉතින් හරි ඉතින් බා. මෙන්න කළු කෝට් එක වෙඩින් එකට යන්න මේ ඉස්සර අර රතු බැනියමට එන ආසයි වෙඩින් එකට. මේකද? කොයි එකද? මේකද? බැනියම? වෙන්න මචං වෙන්න. ගත්ත කිට් එක අරක අල්ලු මේ කිට්කුඩ ජෝකර් මූන් අන්න ඒක. ඕක. මේකත් ග්‍රෑන්ඩ් ප්‍රයිස් යන්නේ බා. ග්‍රෑන්ඩ් ප්‍රයිස් නේද? ග්‍රෑන්ඩ් ප්‍රයිස් නේ. ඔය ඕක සුපිරේ. ඔව් ඒ කියන්නේ බ්ලඩ් මූන් එකේ මෙව එක මේල් එක. අර මං කෙල්ල දාගෙන ගහන්න ඕකේ ෆීමේල් එක තමයි. ඔව් ඉතින් කෙල්ල දාගෙන ගන්න ෆීමේල් තමයි ඉතින්. කළු කොණ්ඩ සුදු කොණ්ඩ දෙකම තියෙනවා ගයිස්. කළු කොණ්ඩ ගොඩක් කෙල්ල. කළු කොණ්ඩ සුදු කොණ්ඩ දෙකම තියෙනවා ගයිස්. අඩෝ මේක තමයි ඉස්සර මගේ ජාති කිට් එක බා. මට උඩු මේක තමයි මචං මගේ ජාති කිට් එක. වෙන නෑ ලස්සන කිට් නෑ. මේක තමයි ලස්සනම කිට් එක මට තිබ්බ ඉස්සර. හරිද? මේකයි රිච් බොඩියයි. හරිද? අම්මා කොල්ලෝ ආසේවා. කොල්ලෝ ආසේවේ. ඔය යටටම ගිහිල්ලානේ. ඔව් බා ඉස්ටා දාලවත් නෑ බා. මේ කොල්ලෝ ආසේවේ. ඔන්න බොයිස් ඔයාලට ගැම්මට මෙන්න ලයිට් මේ කීයද බං 3 නේද? ඕක නේද 3? මේක 3. අහන් වයිවා තියෙන යට. ඔව් බා. වටනාගම. පල්ලහැම තියෙන අම්මඩ කරාටේ කුන්ෆු කින්ජාඩමේනේ. කින්ජාඩමේ පොඩ්ඩක් වැරදුනා. හරිද? ඔගේ මේස් දෙක තමයි අමාරු. ඔන්න බොයිස් ඉස්සර මේ කොල්ලෝ ආසේ වේ රිටර්න් කරේ නැත්තම් තියෙනවා යට. වේ කොල්ලෝ ආසේව රිටර්න් කරේ නැත්තම් මචං. මෙන්න මචං මෙන්න ගොඩක් අය ආසේවා ඊයක ආසේවා ඊයක නල්ල සුපර් මෙන්න ස්ටා දාගෙන නැත්තේ. මෙන්න නල්ල සුපර් තියෙනවා මචං කිට් ටිකක් ඉතින් සඳ බොඳ වෙන්න. මේවා යට තියෙන්නේ වා. ඒකනේ බා වයිට් ගස්නේ. මෙන්න බුයා කියලා ගහලා තින්නේ වා ගැම්මට. අඩෝ මේක මේක ලස්සනයි බා. මේ ටී-ෂර්ට් එක ලස්සනයි නේ ඔය. ඒක ලයින් සුදු වයිට් එකට ලයින්. අඩෝ ඒක පට්ට අඩෝ ස්ටා දාන්න බෑ අපරාධ ස්ටා ටික අයින් කරලා එන්න තිබ්බේ වන් උඩම. අඩෝ මේ බලහංකෝ බා 20 නම්බර් 20 ෆුට්බෝල් ෂර්ට් ටික. අඩෝ ලස්සන ටී-ෂර්ට් ටිකක් තියෙනවා. බ්ලැක් එක අඩෝ නම්බර් 24. අඩෝ මේ පට්ට ලස්සන ටී-ෂර්ට් එකක් තියෙනවා. කහත් දෙක තියෙන එක උඩ තිබ්බද මන්දපා. අඩෝ ඒක පට්ට ලස්සනයි බා. අඩෝ පට්ට බොට් ටී-ෂර්ට් එකක් තියෙනවා. මේක ලස්සනයි නම්බර් 1. හරිද? නම්බර් 1 එක ලස්සනයි. මට අරක තමයි බං පට්ටටම සෙට් උනේ. කෝ බං ඒක? සුදු ඔය තියෙන ඔතන ඊට මොඩ බං. අඩෝ මේක ලයින් නෑ. මේක ලයින් නෑ. අන්න ඒක. අඩෝ මේක ලයින් නෑ ළමයි. අඩෝ ඒක සුදු අයිටියට බං පට්ටටම ගැලපෙනවා.
මෙන්න CR7 රෙට් එකටත් ලස්සනයි. ඔව් බා රතු ඒ තමයි රතු IT එකට පට්ට ලස්සනදී අපි ඒක දාගෙන යන්නේ මතක් කරපන් ඒක මාර ලස්සනයි මේ ටික නම් දාලා පෙන්නන්න දෙයක් නැහැ FF ගහුවර ටී-ෂර්ට් එකේ තියෙනවා මේ බ්ලැක් ජර්සි තියෙනවා මේ බොට් ටී-ෂර්ට් මේ තියෙන්නේ මේ තියෙන්නේ අකෝ අම්මට මේ තියෙන්නේ ඇති වෙන්න මේ තියෙන්නේ බං ඇති වෙන්න ඒ ටික දාන්න මේකත් තියෙනවනේ. ඒවා බේවල පංකෝ ටියුස්ඩේ වෙන්ස්ඩේ මන්ඩේ තර්ස්ඩේ දැක්කද කෝකද බා උඩ දැක්කද කෝකද සුදු පාටයක් තිබ්බ සික්ස් පැක් පේන උඩට යමංගු ඒක රයා කෝ ෂර්ට් එක අම්මට මේක ටයිට්ටක් යමු මේකනේ අන්න හරි සුදු එක ඔන්න ඕක බා අඩෝ අමුතු ඒක අමුතු දැන් ඒවා තියෙනවා. එච්චර නෑ නෑ බා. ඇයි ඒක රිටර්න් කරන්න මක් කරින්ද නෑ ඒක දැන් ගොඩක් account වල තියෙනවා නේද? සිරා ඉතින් ඕක එහෙන පරණ ගන්න බා පරණයි නේද දැන් තියෙනවා. කට එක ගෙනල්ලා වෙන්න තිබා අඩෝ ඒ ටී-ෂර්ට් එක මරුව buy කරපුවා වෙන්නේ. අඩෝ ඒ ටී-ෂර්ට් එක නම් ඒ පට්ට තමයි, ලස්සනයි ඒක පට්ට ලුක් එක මේක උඹලා දන්නේ නැත්තම් උඹලා වැඩක් නැහැ මේක දන්නේ නැත්තම් උඹලා වැඩක් නැහැ ඕකේ මේක දන්නේ නැත්තම් උඹලා මචං වැඩක් අඩෝ මට බොට් ටී-ෂර්ට් වලින් මට බොට් ටී-ෂර්ට් වලින් හිතම ගිය අරකට කෝ ඒක අඩෝ ඒක මාර ලස්සනයි අයියා රතු සුදු එක නේ අඩේ ඕවා අඩෝ ඒක මාර ලස්සනයි අයියා ඔය ඉතින් හරිද ටී-ෂර්ට් ටික බැලුවානේ අපි කලිසම් පැත්තට යන් කලිසම් නම් බලන්න දෙන්නේ නැහැ මං කලිසමක් දාන්න යන්නේ අම්මට සිරි ඒ අර ටී-ෂර්ට් එක බලනවා. කොකද ලයින් කොකද අර මේ කහක් තියෙන එක. කහත් තියෙන එක පල්ල අයියෝ ආය යන්න ඕනේ බා අනේ ආය නම් බලන්න යන්න ආයෙ බෑ නෑ බා නෑ නෑ. ඉස්තාමාක් නැද්ද ඒකේ දාලා? ඉස්ටානන්න ඉස්ටා මූ දේවල්ට දාලා නෑ බං දාලා තිබ්බේ නෑනේ මෙලෝරක් නැති කිට්ටි එකට දාලා දෙන්නේ දාලා තියෙනවා අඩෝ ඒ කිට් එක අඩෝ අඩේ ලුක් එක චැට් එකේ සෙට් එක දාපන් බොයිස් චැට් එකේ සෙට් එක දාපන් කොල්ලනේ කට්ටිය මේ චැට් එකේ සෙට් එක දාපන් මේ කිට් එක ලුක් නේද චැට් එකේ දාන්න මේ කිට් එක ලුක් නේද මේ කවුන්ට් එකට පට්ට ලුක් නේද මේ කවුන්ට් එකට කට්ටි ඉක්මනටම බොයිස් ඕකට කළු කොණ්ඩේ දානවා. ඈ කළු කළු කොණ්ඩේ කොණ්ඩේ දානවා. අඩෝ කළු කොණ්ඩේ කොහෙන්ද බං හොයන්නේ සුදු කොණ්ඩේ දාන්නද ඔයයි තියෙන්නේ. අර තියෙන්නේ බා. කෝබ මේ අඩෝ පට්ට ලුක් ඈ මොකද සුදු ගන් අරුයි ඈ කොල්ලෝ ආසේව මේ ගන් පැත්තට යන්ද මේ බණී තිබ්බේ නැද්ද බං බණිය නම් නැද්ද කොහෙද ඕනේ බණී ටික මන් දැක්ක. තියෙන්නේ නැති බා බණී කොයි හරියද බං තියෙන්නේ මේක නෑනේ මටත් එක්ක ෆේස් වල බලනවා. ෆේස් වල බලන්න ෆේස් වල ස්ටාර් දාලා පෙසලින් බලපන් බණිය මම හිතන්නේ නැද්ද කොහෙද ඔබ බණිය දැන් එනවා ලබන සතියේ එනවා බණිය ලබන සතියේ බණිය එනවා බණිය තිබ්බද බණිය තිබ්බ කියලා කොල්ලෝ දානවා බණිය නැහැල්ලෝ තිබ්බ කියලා දන්නේ නැහැ කොහොම හරි මේ ලබන සතියේ බණිය නෙමෙයි ලබන සතියේ බණිය නෙමෙයි ලබන සතියේ බණිය එනවා ගයිස්සා ලබන සතියේ බණිය එනවා ඔයාලා ඩේට් එක දැනගන්න ඕන නම් මචං ඩේට් එක දැනගන්න ඕන නම් අපේ WhatsApp channel එකට join වෙන්න WhatsApp channel එකට join වෙන්න කොල්ලනේ මේ මොකක්ද කියන්නේ තප්පරැතිය හරි බණිය තිබ්බලු බං රෙඩ් බණිය නෑ මං හිතන්නේ රෙඩ් එක නෑ බණිය තියෙනවා රෙඩ් එක ඔන්න නිල් එක තිබ්බනම් බ්ලැක් එක තියෙනවා බ්ලැක් එක නෑ රෙඩ් එකයි බ්ලැක් එකයි නෑ මං හිතන්නේ බා අර අනිත් එක තියෙනවා බණිය තියෙනවා මේ දැන් ලබන සතියේ එනවා මචං තිබ්බලු මේ chat එකේ කට්ටිය දානවා තිබ්බා කියලා ඉතින් PC එකෙන් මේ ඊට පස්සේ ගන් ස්කින් බලන්න ඕනේද ගන් ස්කින් බලන්න ඕනේද ලංකාවේ වැඩිම ලයික් තියෙන account එක දැනට ලංකාවේ තියෙන account වලින් වැඩිම ලයික් තියෙන account එක ලයික් 352000යි 352000යි ඔන්න මචං සුපිරියක් හරිද ඔන්න සුපිරියක් මචං ඔයාලට පෙන්නන්න ලයිෆ් ටයිම් කිල් ඔන්න මචං සුපිරි 84000 ගාණක් සීසන් ගාණක්
සීසන් ගානක් රීජන් ගහපු account එකක් මේක. ගන් පැත්තට යන්න කට්ටිය කමෙන්ට් එකක් දාන්න. කට්ටියම කමෙන්ට් එකක් දැම්මොත් තමයි අපිට ගන් පැත්තට යන්න පුළුවන් කික් එකක් එන්නේ. අපිට කික් එකක් එන්නේ මචං මොනවද මේ ගන් පැත්තට යන්න කොල්ලන්ගේ මචං කොල්ලන්ගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර මතක. හරිද? ඉතින් කට්ටිය වොයිස් කට්ටිය ඔක්කොම මචං ගන් පෙන්නන්නද? ගන් පෙන්නන්නද? ගන් පෙන්නන්නද කොල්ලනේ කට්ටිය ඉක්මනට කමෙන්ට් එකක් දාන්න ගයිස්. කට්ටිය ඉක්මනට කමෙන්ට් එකක් දාන්න. මේ කොල්ලෝ අම්මෝ අර ලිස්ට් එකේ ඉන්න කෙල්ලෝ දැකලා කෙල්ලෝ කවුද ඉන්නේ කියලා අහනවා. උඹලත් අම්මේ උඹලා එහෙම වෙන්න එපා බං චැට් එකේ උඹලා එහෙම වෙන්න එපා බං. හරිද? අර ඔයලා වයිට් ලිස්ට් එකේ තින්නවා. කවුරු? ඔය කෙල්ලෙක් නෙවෙයි. කවුද බං? ඔය කෙල්ලෙක් නෙවෙයි. කවුද? දාගින්නව. මම දාගෙන ඉන්නේ කියන්නේ යකෝ මූ බලපන්කෝ. ඉමෝට් බලමුලු. හරි ඉමෝට් බලමු. ඉමෝට් 216යි යා. ඉමෝට් 216යි. ඔන්න බොයිස් ඉමෝට්. 200 කියන්නේ හරි. ඔන්න ඉමෝට්. ඔන්න මචං බොයිස්. මේ මොකද්ද බා? බා? ඔය අරවට ආපුවා. අර මොකේ? මේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් කික් එක ආවේ. ඒකත් එක්ක ආපු ඉමෝට් එකක් නෙවෙයි. අම්මට තිරි මේ මොකද්ද බා? මේ ඉමෝට් එක chat එකේ කට්ටේ දාවා. හෙලෝ. කානිවල් එකට. ඒක නෙමෙයි ඉසුර අරකට ආවේ. ග්‍රෑන්ඩ් ප්‍රයිස් කික් එකත් එක්ක ආවේ. ඔව් අර කානිවල් වෙන්ට එකට. ඔව්. ඔන්න බොයිස් ඉමෝට් ටික ඔයාලට පෙන්නගෙන යන්න. මේවා නම් පෙන්න ලොල් ඉමෝට් එක නෑ ගයිස්. හරිද? තියෙනවා. ඔබලා අතල් එකට. ඔන්න බස් එවෝ මැක්ස් ඒවා නම් පෙන්නන්න ඕනේ නෑ නේද? කරලා තිබ්බම ඒ වොයිස් කට් එක අරන්. ඔව් බා. ඔන්න බොයිස් ඔයාලට පෙන්නන්න. එවෝ මැක්ස් ටික පෙන්නන්න ඕනේ නෑනේ. මෙන්න නරුටෝ. මට හුඩු අඩේ මේ හොඳම ටික විතරක් පෙන්නමුද මේ මම උඹලට මෙහෙම පෙන්නගෙන යන්නම් ඔව් බා උඹලට මෙහෙම පෙන්නගෙන යන්නම් මේ මොකද්ද බා වහිනවා ඈ ඒ බුය පාස් නේ ඔව් මොකද්ද බා මේ පාරකද කොහෙද මේ පාර එක නේ මේ පාර එක දැක්කෙත් නෑනේ මොකද්ද කියලා ඔව් ඒ මොකද්ද බා නරූටෝ කියන්නේ නරූටෝ නේ ඕකත් ඕ බුය පාස් බා ඕවඩේ මේ දෙකෙන් බුය පාස් බේ සුපිරියව සෙට් එකක් තිබ්බොත් කියපන් ඈ මේ ඔක්කොම පෙන්නන්න බෑ බං පරණ රිමෝට් එක තමයි සුපිරිති යටට යන්න අඩෝ ආතල් බං ඒක නා ආතල් රිමෝට් එක මේ මොකද්ද බං රිමෝට් එක ඒක නම් මටත් මතක නෑ එහෙම එකක් තිබ්බා ඒක තරකට ආපු එකක් වෙන්නද නේ අර ඩයිනෝ බන්ඩල් වල මොකේකට හරි ආවේ අර ෆෑන් ටිකක් එහෙම දුන්නේ බා අඩෝ ආතල් රිමෝට් ටිකක් තියෙනවා වන් පන්ච් මෑන් එකේ අඩෝ මේ ආතල් රිමෝට් ටිකක් තියෙන්නේ බා ඕකත් ඒ කානිවල් අරක බා අඩෝ මේ අඩෝ එදා නිකන් එදා ඩීමනයක් කබ්බ දැම්මා වගේ නේද දාලා ඕක උඩ මුදිවා අඩෝ මේ ආතල් රිමෝට් ටිකවා ඔව් ආවේ අරකට මොකද අර එන්නේ මම පැත්තෙන් ගානත් එක්ක මොනවද කියන්නේ බං
පැවිසි 24 පාරක් එන්න බා අනේ බම් මේක ඉමෝට් හොයන්න ගියාම එපා වෙනවා බා. ආවේ තියෙන පරණ ලයිට් පෙයාරෝ අන්න ඒක මරු ඒ සීසන් වෙන්න තියෙන අර කියපු එක ඔය තියෙන්නේ. අර කියපු එක සීසන් 8 බානුල මේ ඉමෝට් එක වෙන්න කොල්ලෝ ආසේවා. තියෙන චිකන් එක කොල්ලෝ ආසේවා. ඉමෝට් 200 ගානක් තියෙනවා. ලොබි ඇනිමේෂන් 30ක් තියෙනවා බොයිස්. ඔන්න මචං ඔයාලට දැන් පෙන්නන්නම් ගන් ස්කින් පෙන්නන්නම්. හරිද? ඔයාලට ගයිස් ඔයාලට කොල්ලන්නේ ඔයාලට පෙන්නන්න යන්නේ ඔයාලට කොල්ලනේ පෙන්නන්න යන්නේ මොකද්ද පෙන්නන්න යන්නේ ගන් ස්කින් බලන්න යන්නේ බොයිස් සර්ප්‍රයිස් මදර් ෆාදර් බොයිස් all level max මචං all level max ඕකේ 4යි 8යි 12යි 16යි 17යි 18යි ෆිස්ටත් එක 19යි නේ බොයිස් all level max ඒවා හොඳේ all level max හොඳේ all level max 20ක් තියෙනවා නේද ඈ මොකද ගෙදරින් අරවර එක 20ක් තියෙන්න ඕනේ බෝ ඈ අඩෝ 20ක් නේද ගණන් කරලා කියපන් කවුද 20යි තමයි 19 තියෙන්නේ 4යි 8යි 12යි 16යි 17යි 18යි 19යි වා වෙන්නද G8 ඉන්නේ නෑනේ හරි හරි උට දෝදුදවා පොඩ්ඩක් වැරදුනා G8 නැත්තේ බයිස් කොල්ලනේ එලයිට් පාස් ගොඩක් කට්ටිය යනවා එලයිට් පාස් පෙන්නන්නම් හොඳේ එලයිට් පාස් සමහර ඒවා මිස් වෙලා තියෙනවා හැබැයි ඕනම එලයිට් පාස් ටික තියෙනවා හොඳේ ඕනම මේ එලයිට් පාස් ටික තියෙනවා ගන් 1216යි එවෝ ගන් තියෙනවා මචං ඕල් එවෝ ගන් මැක්ස් ඔයාලට ඊට පස්සේ එලයිට් පාස් ටික පෙන්නුවාට පස්සේ බොයිස් ගාණක් අපි තීරණය කරමු හොඳේ එලයිට් පාස් මම හිතන්නේ 6ක් වගේ මිස් වෙලා තියෙනවා හැබැයි බං ඕනම ටික තියෙනවා හොඳේ ඕනම ටික කියන්නේ අර කොල්ලෝ ආසේවා ටික දෙන්නේ වැඩක් නැති ඒවා ටිකක් ඇති ඔන්න බොයිස් මිස් වෙච්ච 1 2 3 4 තියෙනවා 5 6 නෑ 7 8 තියෙනවා 9 10 11 නෑ 12 13 14 15 15 නෑ ඊට පස්සේ 16 17 18 19 20 නෑ ඔච්චරයි බං ඌවමනා කරන ලයිට් පාස් සෙට් එකක්ම තියෙනවා හොඳේ සෙට් එකක්ම කියන්නේ ඌවමනා කරන ඔක්කොම වගේ තියෙනවා ලස්සන කිට් ටිකයි ඉමෝට් ටිකයි ඒ ටික තියෙනවා පුෂ් අප් ඉමෝට් එක නැද්ද කෝකද බං පුෂ් අප් එක ඈ බං ඒක සීසන් 12ද මන්දව පුෂ් අප් ඉමෝට් එක පුෂ් අප් ඉමෝට් එක මේ සීසන් කීයද කියපන් එතකොට අපිට බලන්න පුළුවන් අයියෝ බං සීසන් මේ 12 13 ඒ වගේ සීන් එක පුෂ් අප් එක 9ලු 12ද 4යි 5යි 6යි 7යි 8යි 3යි 5යි 8යි 9යි පුෂ් අප් එක නැද්ද එතකොට 9ද පුෂ් අප් එක 9 10 11 ඒ තුන එක වෙන්න දිනේ ඒ සීමාවෙ තිබුණා ඔන්න බොයිස් ඒක එහෙනම් මිස් වෙලා ඇවටාර් සෙට් එක ඇවටාර් සෙට් එක අරුගේ අරගේ මූණ දැක්ක ඩීවී දාවි ඔව් පුෂ් අප් එක 9 නම් හෙරොයි පුෂ් අප් එක 9 නම් 9 නෑ බා 9 ලයිට් පාස් එක මිස් වෙලානේ තියෙන්නේ බා මෙහෙමයි හරිද මම මගේ කවුන්ට් එකට මගේ කවුන්ට් එකට වැඩිය හොඳයි කියලා නෙමෙයි මේක ගෙනාවේ මේක ලංකාවේ වැඩිම ලයික් තියෙන කවුන්ට් එක මට නිකන් ආස හිතුණා වැඩිම ලයික් මම ආස කිට් සෙට් එකක්ම තියෙනවා ගන් ස්කින් සෙට් එකක්ම තියෙනවා ඕල් ලෙවල් මැක්ස් හරිද පරණ මේ ලයිට් පාස් සෑහෙන්න තියෙනවා කිට් තියෙනවා අපව තව මොනවාද බා මේ රෑන්ක නම් නම් ජර්සි ටික තියෙනවා ඉතින් මට හිතුණා මගේ අර account එකත් එක්ක මේ account එකේ තිබ්බොත් ලස්සනයි කියලා මේක මචං මේ සෙල් කරන්න ගෙනල්ලා තියෙන්නේ
කැමති කෙනෙක්ට ගන්න පුළුවන්. මේක සුපිරි ගානකට බං ඒ කියන්නේ ගන්න කෙනෙක්ට සුපිරි ගානකට පෙන්වන්නේ වෙපන් ඔයාලට වෙපන් සෙට් එකක් පෙන්වන්නද මෙන්න M4A1 බලාගෙන ඉව මේ පේනවනේ M4A1 අම්මෝ මේ බලපන් අම්මෝ රම්මෝ පාට ඒවා ඒ අර මංගේ අර වන් පන්ච් මෑන් එකේ M4A1 එක කියලා ඒකත් තියෙනවා ඒ පාට ඒවේ පාට ඒවා මේ M4A1 මේක නේද මෙන්න පාට ඒවේ ගයිස් ඔන්න මේ පේනවනේ ප්‍රයිසස් සෙට් එක අම්මට වෙන්න මේ ප්‍රයිසස් ටික ඔයාලට පේනවනේ ටයිටන් එකයි ග්‍රෝසා නම්මන ප්‍රයිසස් සෙට් එක ඔයාලට පේනවා ෆාමස් මේ අපව XM8 මේ පේනවනේ මේ පාට ප්‍රයිසස් සෙට් එකම තියෙනවා මේ N94 අම්මෝ රම්මෝ වෙන්න පාට ඔක්කොම තියෙනවා මේ පාට ඔක්කොම තියෙනවා ගයිස් පාට ඔක්කොම තියෙනවා මේ පාට මේ M60 මේ පාට සෙට් එකම තියෙනවා UMP පැත්තට යන්නේ ඊට පස්සේ MP5 මේ පාට සෙට් එකම තියෙනවා ප්‍රයිසස් සෙට් එකම තියෙනවා ළමයි ඒක MP40 මේ අම්මෝ මේ පාට මල් වැටිච්ච හරි මෙන්න කොල්ලනේ මේ පාට ග්‍රෑම් ප්‍රයිසස් සෙට් එකම තියෙනවා මචං ප්‍රයිසස් සෙට් එකම තියෙනවා හොඳේ මේ පේනවනේ බොයිස් Mac 10 මේ පාට සෙට් එකම තියෙනවා ෂොට් ගන් මේ අම්මෝ මේ කහ පාට කොළ පාට අලු පාට රතු පාට ඔයාලට පේනවනේ මචං ඔක්කොම පාට තියෙනවා වෙන්න මචං මේ පාට ඔක්කොම තියෙනවා පාට ඔක්කොම තියෙනවා ගයිස් කට්ටිය කමෙන්ට් එකක් දාන්න කොල්ලනේ කමෙන්ට් එකක් දාන්න අර account එකත් එක්ක මේ account එක තිබ්බහම මචං ගැම්මක් නේද සුපිරියක් නේද කට්ටිය මොකද කියන්නේ පැනල් කාර්යය මටද බම් මේ කියන්නේ පැනල් කාර්යය කවුද මල්ලි මේ හෙලෝ ඔන්න බොයිස් පාට ඒවා මෙන්න ස්නයිපර් අනිත් ඒවා නම් ඉතින් පෙන්වන්න දෙයක් නැහැ නේ මෙන්න අත් මේ ෆිස් 18යි ග්‍රැනයිට් බෝල් 1cc එකයි හරිද තියෙනවා මචං අම්බානකට හොඳේ මේ අතත් රිදෙනවා බර රෙද්ද එහෙට යවලා කීයක් වටීද ඉසුරු එස් උඹලා නැද්ද බං ඇහෙන්නේ නැද්ද? ඇහෙන්නේ නැද්ද 15න් වගේ දෙන්න බැයිද ඊට වැඩි එච්චර නම් දෙන්න බෑ බා එච්චර මෙහෙමයි මේ සමහරුන් මේ වගේ එකක් සෙට් වුණොත් නෑ ඒ වගේ දෙයි මචං හරිද ඔයාලා කීයක් වටිනවද chat එකේ සෙට් එක කීයක් ඈ අහලා එච්චර 14ක් chat එකේ සෙට් එක මොකද කියන්නේ chat එකේ සෙට් එක මොකද කියන්නේ boys 10ට වැඩි ගන්න දන්න එච්චරයි 15ක් කොල්ල ගානවා 10යි 12යි 14යි 10යි මට 12යි 18යි ලුවේ ඇස්සේ 12යි 6000යි 6000ට දෙයි 6000ට 17යි 10යි 12යි ඔක්කොම දාන්නේ මං 10ට උඩින් බා නේද 10කට ඩීට කරන්න ගන්නවා මේ ඔයාලට මේ ටික පෙන්නුවේ නෑ ක්‍රිමිනල් සෙට් එක පෙන්නුවේ නෑ මේ වෙන්න ක්‍රිමිනල් ඈ ටයිම් දෙයක් තියෙනවා වෙන්න බොයිස් ඩයින බන්ඩල් ඔක්කොම තියෙනවා උඹලට මේක අමතකුණා නේවා අඩේ ඒක ඇයි මං කොන් කරලා තියෙන්නේ සීසන් කීයද ඒක අඩේ මන්දවා ඒ වෙන බන්ඩල් එක තියෙනවා ඔන්න ක්‍රිමිනල් ඈ ඔක්කොම අල්ල දාන්නේ 10 12 13 14 10 රේන්ජ් එකේ 10 12 13 රේන්ජ් එකේ තමයි වා එන boy surprise ළමයි ඔයාලට මේ account එක boys 9.75කට ගන්න පුළුවන් ඔව් උඹලට ඇහුන්නේ නැද්ද 9.75කට කීයකටද 9.75කට chat එකේ කොල්ලන්ට ගන්න පුළුවන් boys මේ account එක ඔව්
9.70 දෙනවා දැන් තියෙන්නේ මේ account එක මගේ අතේ ගන්න කෙනෙක්ට ඩගි ස්ටෝ එකට message එකක් දාන්න පුළුවන් මාත් එක්ක මම call එකට ඇවිල්ලා ඔයාලගේ mail එකට login හදලා ඔක්කොම කරලා හැමදේම මම call එකේ ඉඳන් තමයි කරලා දෙන්නේ ලොකු deal ඔක්කොම කරන්නේ call එකේ ඉඳන් 9.75කට මේ account එක ගන්න පුළුවන් ඈවරයි දෑවරයි තුන් ඈවරයි ඉතින් අපි ගේනවා මගේ account එකටත් වැඩිය සුපිරි එකක් ළඟදිම ඉක්මනටම ගේනවා මගේ account එකත් ගන්න කෙනෙක්ට ගන්න පුළුවන් ඒක 17න් දෙනවා මීට අවුරුදු එකමාරකට විතර කලින් අපි දුන්නේ 15කට ඊට පස්සේ මම්ම ගෙනල්ලා ඩයමන්ඩ් ලක්ෂ එකමාරක් දෙයක් විතර টপ අප් කරලා දිනවා ඒත් දෙන්නේ 17කට මගේ ගන්න කෙනෙක්ට 17කට දෙන්න පුළුවන් හරිද මේ ගන්න කෙනෙක්ට ගන්න පුළුවන් boys 9.75න් 9.75න් තව කතා කරලා චූට්ටක් එහෙම කරගන්න පුළුවන් ඔයාලට ගන්න කෙනෙක්ට ගාණක් කතා කරලා පොඩ්ඩක් එහෙම කරලා ගන්න පුළුවන් දැන් යන්න අපි අපේ account එකට යන්ද